එතකොට ඒ සැපේ කැමති බව හිත තුල වැඩෙන්න නම් ඉස්සල්ලාම මෙයා කරන්න ඕනේ කල්යාණ මිත්‍ර මෛත්‍රී වඩන්න. සීල ශ්‍රද්ධාවෙන් යුතු, සීලයෙන් යුතු, සුතයෙන් යුතු, ත්‍යාගයෙන් යුතු, ප්‍රඥාවෙන් යුතු කල්යාණ මිත්‍ර ඇසුර තියෙන ගිහි වේවා පැවිදි වේවා මෛත්‍රී වඩන සැබෑම කෙනෙක් වෙන්න ඕනේ. එයාගේ ඇසුරේ මෛත්‍රී වඩන හැටි ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්නේ කොහොමද? මෛත්‍රී කියලා කියන්නේ සීල සත්‍යයන්ගේ සැපේ කැමැති බව මූලික කරගෙන තමයි තියෙන්නේ. එතකොට එයා මෛත්‍රී වඩන්න කලින් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? ශාසනික වශයෙන් බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඇති කර ගන්න ඕනේ කරුණ සහිතව. ධර්මයේ ගැන කරුණ සහිතව ගෞරවය ඇති කර ගන්න ඕනේ පැහැදිලි. මාර්ගඵලලාභී අට්ඨපුරුෂ පුද්ගල මහා සංඝරත්නය ගැන ගෞරවය ඇති කර ගන්න. ඒකට සරණ තියෙනවා. ඊට පස්සේ සිල්වත් සීලය. ඊළඟට සිල්වත් වෙන්න ඕනේ. දාන දැනුම තියෙන්න ඕනේ. තේරුණානේ? ඊළඟට අසගණනාංශයේ දේ කය මනස සම්වර කරගන්න ඕනේ. එතකොට සිල් රකින්න කියලා තියෙන්නේ කොහොමද? පන්සිල්. ණය නැති, නෑ සිදුරු නැති, කෙලෙල් නැති, පුල්ලි නැති, ණය නැති, දෘෂ්ටි පරාමාර්ශක නැති. එන්න මෙයා මේ සිල් රකින්නේ මොනවාද ආසින්දේ? මේ කරුණ මුල් කරගෙන ද්වේෂය ඉදිරි නැතිව ප්‍රහාණය කිරීම ඉලක්කයෙන් තමයි මම සිල් රකින්නේ කියලා හිතුවට පස්සේ එතකොට මේ සීලේ කෙලින් හැරෙන්න පාඩ මෛත්‍රී වැඩෙන පැත්තට. නැත්නම් දිව්‍ය ලෝකෙ උපදින්න, බඹ ලෝකෙ උපදින්න ඒකට හරියන්නේ නෑ. ඒ කියන්නේ ආර්ය සත්‍ය අවබෝධයටමයි කෙලෙස් ප්‍රහාණය කරන්නමයි එයා එහෙම හිතලා මේ සිත වඩන්න එහෙම තියෙන්න ඕනේ. ඊළඟට සීල ඉදරන් සම්වර කරගන්න ඕනේ. මේ කිටියෙන් කිව්වොත් එයා නීතිමාන කෙනෙක් වෙන්න ඕනේ, කීකරු වෙන්න ඕනේ, අහංකාර නොවෙන්න ඕනේ, දඩබ්බර නොවෙන්න ඕනේ. ඊළඟට වැඩ කටයුතු අඩු වෙන්න ඕනේ, වැඩ අඩු කර ගන්න ඕනේ. නැත්නම් ගුටි කෑවා වගේ ඇගේ මලුකම් තියන් කරන්න බැහැ. ඊළඟ නීතිමාන වෙන්න, කීකරු වෙන්න, අහංකාර දෙන දඩබ්බර වෙන්න බෑ. සීනුවණින් යුක්ත වෙන්න ඕනේ. මේ ටික තියෙන්න ඕනේ. වැඩෙන පැත්ත මේ කියන්නේ. ඒ කරලා එයා කල්පනා කරන්න ඕනේ මෛත්‍රිය නොවැඩූ සිටී සීල සත්‍යයන් කෙරෙහි සැපේ නොවැඩූ සිටී අනිත් පැත්ත මොකද්ද? මෛත්‍රියක් නැත්තම් වෛරය දේශේ නේ. ඒ පැත්තේ ආදීන මොකද්ද? වෛරය, ක්‍රෝධය, ද්වේෂය, අමනාපය, තරහ වල ආනිසංසද තියෙන්නේ ආදීන. ආදීන මොනවද? මේ වෛරය, තරහ, ක්‍රෝධය, අමනාපය ඇති වුණාට පස්සේ මේ සත්‍යෝ ඒකට යට වූ සිතින් ඒ වෛරය, ද්වේෂය, ක්‍රෝධය, කරහ, අමනාපයට යට වූ සිතින් කටයුතු කරලා සිතින් කයින් වචනින් පව් කරනවා. Tamanටත් එච්චරයි. Taman කරලා යට වෙච්ච ගමන් ඒකේ තමන්ගේ අර ආදීන වෙන්නේ තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පස්පව් දසකුසල් කෙරෙනවා. කෙරුවට පස්සේ මෙලව ඒ වැරදි කිරීමත් එක්ක දෙතිස් වද බන්ධන දක්වාම ගිහිල්ලා බොහෝ දුක් විඳලා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව මොකද්ද? අර වෛරය, ක්‍රෝධය, තරහ, මනාප. ඒ නිසා නේද මේ සිත, කය, වචනෙන් පව් කෙරුවේ. එහෙම නැත්නම් කරන්නේ නෑ. එහෙනම් දේශයේ මෙලව සත්‍යයන්ගේ අහිත පිණිස දුක් පිණිස පාඩ දෙනවද නැද්ද? තමන්ටත් අහිත පිණිස දුක් පිණිස පවතින. අනිත් අයට අහිත පිණිස දුක් පිණිස පවතිනවා. ඊට පස්සේ ඒ විදිහට මෙලව දෙතිස්වත බන්ධන දක්වාම දුක් විඳලා ගිහිල්ලා මරණයත් එක්ක වෙන උපදින පරලොව නිරේද. ඒ අවුරුදු 100,000 ලක්ෂ ගණනක් ලෝධිය බිබි ගිනුමුලි කකා තියුණු කටුක අමෙරි අප්‍රසන්න දුකක් විඳිනවා. ඒකට හේතුව මොකද්ද? ද්වේෂය. ඒ ද්වේෂයට යටලා මේ විදිහට පව කෙරුවේ. ඊළඟට තිරිසන් ලෝකේ එකිනෙකා මරාගෙන කනවා නේ. අවුල් වශයෙන් පින්නෙන් සීතලෙන් මැසි මතුරු වලින් බයෙන් ඇති ගැනීමෙන් ලොකු සතාගේ ආහාරය කුදුරු කරගෙන ඉන්නේ පොඩි සතා නේ. බයෙන් ඇති ගැනීමෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ මුල් කරගෙන අප්‍රමාණ වූ දුක තිරිසන් ලෝකෙ විඳිනවා. පෙරේත ලෝකේ කෙල සුතු මල මුත්‍රා කකා බිබි ඒකක් නැතුව
සාපපාසා දුක් ගිනියතු අවුරුදු 100,000 ලක්ෂ ගණන් විඳිනවා. ඉච්ඡා දුක උපවද්දිවේ මොකෙන්ද? දේශයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන්. එහෙනම් දේශයට යට වුණොත් දේශය නිසා මෙලොව දුක, පරලොව දුක, තමන්ටත් ඒ දුක, අනුන්ටත් දුක. එහෙනම් දේශය කියලා කියන්නේ සත්‍යයන්ට මෙලොව පරලොව අහිත පිණිස දුක් පිණිස පවතින දෙයක් කියලා හොඳට නුවණින් විමසලා තේරුම් ගන්න ඕනේ. තේරුණාද? තේරුණානේ? ඔව් හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ මම මාමින්ම කියලානේ. මාමින්මනේ නේ. අර දේශයේ හිත යට ගන්න දෙන්නේ නැතුව සියලුම සත්‍යයේ සැප කැමති බව මුල් කරගෙන දැන් අතන එතකොට මේ ද්වේෂය ඇති කරගත්තේ නැත්තම් සිතින් කායෙන් වචනෙන් පව කරනවද? පව කරන්නේ නැහැ. එතකොට මේ ජීවිතේ දෙතිස්වත බන්ධන දක්වාම ගිහිලා දුක් විඳිනවද? පරලෝක නිරේ දුක විඳිනවද? තිරිසන් ලෝකේ දුක තියෙනවද? පෙරේත ලෝකේ දුක තියෙනවද? අසුරපාය දුක තියෙනවද? නැහැ. එතකොට ඒ නැත්තේ එන ද්වේෂයේ තියෙන හිතේ ද්වේෂයට වැඩෙන්න දෙන සිතද ද්වේෂය නොවැඩෙන්න දෙන හිතේද? එහෙනම් ද්වේෂය නොවැඩෙන සිත මෛත්‍රිය. එහෙනම් ද්වේෂය මෙලොව පරලොව සත්‍යයන්ට ආයත පිණිස දුක් පිණිස පවතින දෙයක්. එහෙම ද්වේෂය නැති සිතේ යනතුරු නැහැ. නේ? එහෙනම් අනිත් අයට වෛර ද්වේෂය නැත්තම් තමන්ට අනුන්ට ඒක ලාභයක් නෙවෙයි. ලාභය. ඒ නිසා තමයි වෛර නැත්තෝ විත්වා කියලා කියන්නේ හේතුව. නිකන් වචනේ කියලා හරියන්නේ. ඇයි වෛර නැත්තෝ විත්වා කියන්නේ හේතුව? වෛරයත් එක්ක මෙලොව පරලොව අර දුක තියෙනවා. වෛරයට යට වූ සිතින් සත්‍යෝ සිතින් කයෙන් වචනේ පව කරන පස්පව දස අකුසල මෙලොව දෙතිස් වද බන්ධන දුක මරණින් මතේ නිරිය තිරිසන් ප්‍රේත ලෝක ආදී දුක. එතකොට ඒ අයගේ හිතේ වෛරය නැත්තම් අර දුක නෑනේ. එතකොට සැපය තියෙන වෛරයත් එක්කද වෛර නැති බවත් එක්කද? අනේ නම් ඒ අයගේ හිතවල මේ මෙලොව පරලොව වෛරයත් එක්ක මේ තියෙන මේ දුක නැති වෙනවා ඒ හිතවල වෛරය නැත්තම්. තේරුණාද? ඒ නිසායි වෛර නැත්තෝ විත්වා කියලා කියන්නේ. ඒක තේරුණාද? ඊළඟට තරහ නැත්තෝ විත්වා කියලා සිත් පතනවනේ. ඒක තරහ නැත්තෝ විත්වා කියන්නේ හේතුව. හිතොත් තියෙන්නේ. තරහට යට වෙච්ච සත්‍යය සිතින් කයින් වචනෙන් පස්වව දසකුසල් කරනවද නැද්ද? කරනවා. මේ ජීවිතයේ දෙතිස් වද බන්ධන මරණින් මත්තේ අර විදිහටම නිරේ දුක, තිරිසන් ලෝක දුක, පෙරේත ලෝක දුක තියෙනවා. එහෙමනම් ඒ අයිගේ හිත Tamanට ඒ අයිගේ හිතවල තරහක් නැත්නම් අර දුක තියෙනවද? නෑ. මෙලොව දුක මේ සිතින් කයින් වචනෙන් පව කරන්නේ නැහැ. මෙලොව දුකක් නැහැ. පරලොව දුකක් නැහැ. එනේ තරහ තිබුණොත්ද තරහ නැත්ද? ඒ නිසා එන සැපේ තියෙන තරහ පැත්තෙන්ද මේ තරහ නැති පැවෙන්නේ. ඒ නිසා තරහ නැතු විත්වා කියලා කර්ම සහිත වෙන්න ඕනේ. ඊළඟට ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියන්නේ කෙනෙකු දිනුනවට ඔව් හරියනවට ඉගෙන ගන්නවට කැමති නෑ. ඔව් ඇඟට හිතට කටු වෙනවා. අපේ උන්ට තමයි බැරි ආම් බලපල්ල අරුන්ට හිටියේ කොහොමද? ආඩපාලිගෙන ඊර්ෂ්‍යාව යන්නේ නේ. ඔව් මෙලෝදියක් නැති ඉතින් ආන් දැන් වාහන මාතරක් තියෙනවා. ඉන්න තැනදී ආන් ගියක් හදලා ආන් ඔලුවේ ගයිලඟවත් වඩේ වත්තෙන් ගියක් හදනවා. ආන් පොඩි එකක් එහා පැත්තේ ෆවුන්ඩේෂන් දානවා. ඒ මොකක්ද දෙන්නේ? ඊර්ෂ්‍යාව. ඉවසන්නේ. එතකොට ඊර්ෂ්‍යාව කියන්නේ තකුසලයි. ඊර්ෂ්‍යාවට යට වූ සත්‍යය සිතින් කයින් වචනෙන් පව කරනවද නැද්ද? දස අකුසල කරනවා. කළාට පස්සේ එයාට තරක තියෙනවා. මොකද්ද? මේ ජීවිතයේ දෙතිස් වද බන්ධන දක්වාම ගිහිලා දුක් විඳින්නේ සිද්ධ වෙනවා. එතකොට ඊර්ෂ්‍යාව කියන්නේ සත්‍යයට මෙලව කාන්තෙන් දුක. ඊට පස්සේ මරණින් මත්තේ ඒ දුක. නිරේ දුකමයි. තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ දුකමයි. එහෙනම් තරහ ඇති වුණොත් තරහ යට වූ සිතින් කටයුතු කළා. ඊට අනුව කටයුතු කරන කෙනාට මටත් අනුන්ටත් මෙලව දුක පරලොව දුක. එහෙනම් තරහ නැත්තම් තරහ නැත්නම් සිතින් කයින් වචනෙන් පව කරනවද?
දෙතිස්වල බඳන තියෙන මෙලෝ දුක නැහැ. පරලෝ නිරේ තිරිසන් ප්‍රේතවල දුක තියෙනවා. නැත්තම් දුකද සැපද? සැපයක්. එන සැපේ තියෙන්නේ ඊර්ෂ්‍යාව තිබුණොත් ඊර්ෂ්‍යාව නැත්තම් දෙයයි. ඒ විදිහට ඊර්ෂ්‍යාව නැතුව විත්වා කියලා පතන්න කරුණු සහිත හේතුව තියෙනවා. තේරෙන්නේ? ඒක ඊර්ෂ්‍යාව නැතුව විත්වා කියන්නේ හේතුව මොකද්ද? ඒත් එක්ක මෙලෝ පරලෝ අර දුක තියෙන නිසා ඒක කරුණු සහිතයි. කවුරු හරි යවුවොත් ඒ වෛර නැතුව විත්වා කියන්නේ හේතුව මොකද්ද කියලා ඇහුවොත් තියෙනවනේ හේතුව. ඒකට මේ තරහ නැතුව විත්වා කියලා කියන්නේ හේතුව. ඇයි කියන්නේ? එතකොට ඒකට හේතුව තියෙනවා. ඔව්. ඇයි ඊර්ෂ්‍යාව නැතුව විත්වා කියලා කියන්නේ? හේතුව. හේතුව දන්නේ නැතුව කිව්වට වැඩිනවද? වැඩි උන්නේ මාමින්ම කියලා භාවනා කරලා අනිත් පැත්ත හැල්ලා එනවනේ මේ ගෙදර ගහනවා ආවෙච්ච කෙනාට. ඒකට මෛත්‍රී වැඩලද? එහෙනම් මේ විදිහට නෝනින් විමසලා ඔව් අර ආදීන වෛරේ තරහ ඊට පස්සේ ඊර්ෂ්‍යා ආදී මේ වගේ අකුසල් ආදීනෝ මෙලෝ පරල තමන්ටත් අනුන්ටත් තේරුම් අරගෙන නැහැ. ඒක එකට කියන්නේ සකස් කොට වල්ලා නැහැ කියන. තේරුමක් අතෝ කරලා නැහැ. සීනෝනි කරලා නැහැ කියන. ඊට පස්සේ විතක්ක මොකද්ද ਵਿਚාරේ පාවිච්චි කරනකොට වෛර නැතුව විත්වා තරහ නැතුව විත්වා ඊළඟට ඊර්ෂ්‍යා නැතුව විත්වා. එහෙනම් ඊර්ෂ්‍යා නැතුව විත්වා කියන්නේ හේතුවත් ඕක. ඊළඟට කියන්නේ මොකද්ද? ඒක මිනිස්සු මාමින්ම කියලානේ පටන් ගන්න. එතකොට ඇයි දැන් දුක් පීඩා නැතුව විත්වා මිනිස්සු දෙවියන් අර ඔක්කොම දුක් විඳින්නේ කොහොමද? ඇයි දුක් පීඩා නැතුව විත්වා වෙන්නේ කියන්නේ එතන දුක් කියන එක දැනගෙන ඉන්නවනේ. එතකොට මිනිස්සු කොහොමද දුක් විඳින්නේ? මිනිස්සු කී ආකාරයෙන් දුක් විඳිනවද? ප්‍රධාන වශයෙන් දෙකයි. කායික දුක් මානසික සාදු අනුමෝදන්. මොන දුකක් විඳින්නේ? දෙආකාර. කායික දුක් මානසික දුක්. නේ? එහෙනම් දුක් පීඩා නැතුව විතවා කියලා කියන්නේ මාමෙන්ම මේ පුණ්‍ය භූමියේ සිටින ඒකාන්තී ලෝක සත්‍යෝ දුක් පීඩා නැතුව විතවා කියලා කොපමණකින්ද? කායික වශයෙන් මානසික වශයෙන් මේ පුණ්‍ය භූමියේ සිටින අර ආකාශයේ ලෝක සත්‍යෝ දුක් පීඩා නැතුව විතවා කියන එක තමයි කියන්නේ. කරුණ සහිත වෙනවා. මාමෙන්ම ඊළඟට මොකද කියන්නේ? ඊළඟ වචනේ මොකක්ද? විතක්ක ਵਿਚාරය. සෝසේ නේ. ඒක නේ. ඔව් ඒක කරුණාට බාර. ඊට පස්සේ සෝසේ ඔතන මිනිස්සු ජීවත් වෙන්නේ සෝසේ සැපසේ දුකසේ. සෝසේ සැපසේ දෙආකාර විදිහට. ඒ මොකක්ද? මොන සැපත් තියෙන දෙආකාරට. කලින් කිව්වේ කායික වශයෙන් මානසික නේද සැපේ. සෝසේ ජීවත් වෙන්න තියෙන මේකෙන්නේ. කායික වශයෙන් මානසික වශයෙන් අරාකාර සියලු සත්‍යෝ කායික වශයෙන් මානසික වශයෙන් සෝසේ ජීවත් වෙත්වා කියලා තමයි අර සැපේ පතන්නේ. එතකොට යට සැපයක් නේ පතන්නේ. නේ? එතකොට අරයා මොනවා කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ අදාළ නැහැ. මම විතරයි අකර වෙන්න ඕනේ නේ. මම විතරයි ඒක වෙන්න ඕනේ. ඔව් තමන් හිතේ ද්වේෂ ගන්න වෙන්නේ. ඒ ලෝකෙ හදන්න පුළුවන් නේද? ලෝකෙ හදන්න බෑ. ඒ තමන් කෙරේ අනුන් කෙරේ මේ හිතේ හට ගන්න ද්වේෂය ක්‍රෝධය නැති කරන්න ඕන. ඔව් ඒක තමයි. නේ දැන් තමන්ට තමන් කෙරේ අනුන් කෙරේ ද්වේෂය හිතේ හට ගන්නවද නැද්ද? හට ගන්නවා. වැඩි උනේ තාත්තට අම්මා ගැන අම්මා තාත්තා ගැන දුව දරුවා මොනවද? නේ දැන් එකම දුව කියලා නේ තරහ ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවනේ. දැන් අම්මලාට පොඩි කාලේ පොඩි එකාට ගහන්න බෑ. හැබැයි ගහන්න හිතෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ අම්මා? මේ චූටි අත්නේ අත්ල්ලා මෙහෙම තද කරනවා. ආයේ වෙනසක් තියෙනවා. එතකොට සෝසී ජීවත් වෙත්වා කියන හේතුව මොකද? එතකොට මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? සෝසී දෙයාක කායික වශයෙන් මානසික වශයෙන් සෝසී ජීවත් වෙත්වා. සැපේද පතන්නේ. ඊළඟට වෛර නැතුව වෙත්වා, තරහ නැතුව වෙත්වා,
ඊර්ෂ්‍යා නැත්තුව වෙත්වා සුවසේ ජීවත් දුක් පීඩා නැත්තුව වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවය කියන්නේ මොකද්ද? ඒ සැපයෙන් අග්‍රයකම තමයි අන්තිමට මතන්නේ. අවසානයේ මේක. උතරින් කියන්නේ සැපය. එතකොට සාන්ත කියන්නේ නොවෙනස්. ඉස්තර පිහිටි සැලවෙන්නේ නැති. සැපේ මොකද්ද? නිවන. නිවීමපත් වෙලා ඇවිලෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවීමටපත් වෙන්න නම් ඇවිලිච්ච දේවල් නිවෙන්න ඕනේ. එතකොට ඇවිලි තියෙන්නේ මොකද්ද? රාග ගින්න. දේශ ගින්න. මෝහ ගින්න. නිවුනට පස්සේ මොකද වෙන්නේ? ඒක තමයි නිවන කියන්නේ. සාන්ත නිවන කියන්නේ. එතකොට ගින්න තියෙනකොට සාන්ත බව නැහැ. නිවුනට පස්සේ සාන්තයි. සැපයෙන් අග්‍ර. මාමෙම ඒ ආකාර සීල සත්‍යෝ සාන්ත නිවනටපත් වෙත්වා කියලා කියන්නේ ඒ අයගේ ජීවිත තුළ තිලන සියලුම දුක්කට ගන්න හේතුව ත්‍රිවිධ තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාව ප්‍රහාණය කරලා ලැබෙන ලබන සාන්ත නිවනටපත් වෙත්වා. සාන්ත සැපයටපත් වෙත්වා කියන එක තමයි ඒ කියන්නේ. දැන් සාන්ත සුවය ගත්තොත් සෝසේ වාසය කරනවා, සාන්තව වාසය කරනවා කියලා කියනවා අරූප ධානයට. හරිද? මේ කියන්නේ ඒක නෙමෙයි. එතනින් එහාට සැපයක් නැහැ. උතුම් සැපේ තමයි දුක හට ගන්න හේතුව තණ්හාව ප්‍රහාණය කිරීමෙන් ලබන සැපේ. දැන් ඒක අර මම ඔයගොල්ලෝ කරුණු සහිත වෙන්න තමයි සාන්ත සැපේ කියන්නේ නිවන. එතකොට නිවන කියලා කියන්නේ නිවීම. මොනවද නිවුනේ? රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න නිවිලා. තේරුණානේ? ඒක නිවීමෙන් තමයි සාන්ත නිවනට පත්වෙන්නේ. ඒත් එක්ක තමයි සැපේ, සාන්ත සැපේ තියෙන්නේ. රාග දේශ මෝහ ගින්න නිවිලා දුක හට ගන්න හේතුව තමයි ප්‍රහාණය වෙලා. ඒත් ගින්න නිවිලා ඒත් එක්ක තමයි අර සාන්ත සැපසේ සුවසේ වාසය කරනවා කියන එක තියෙන්නේ. ඒක කර්ම සහිත වෙන්න ඕනේ. එතකොට සාන්ත සුවයටපත් වෙත්වා කියලා කියන්නේ ත්‍රිවිධ තණ්හා ප්‍රහාණය කිරීමෙන් ලබන රාග දේශ මොහ කිනි ප්‍රහාණය කිරීමෙන් ලබන නිවන. ඒ නිවනටපත් සැපසේ වාසය කරත්වා කියන එක තමයි ඔය කියන්නේ. සාන්ත සැපයටපත් වෙත්වා කියන්නේ ඒත් එක්ක ලබන සැප. සාන්ත නිවනටපත් වෙත්වා කියලා කියන්නේ රාග දේශ මොහ කිනි නිවීමෙන් ලබන නිවන. කරුණු සහිත වෙන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් වචන ටිකක් අර කරන ප්‍රාර්ථනාව හරියට නිවැරදි එකක් වෙන්න ඕනේ. තේරුණානේ? ඔව් සිහිනුවණින් හරියට කෙරෙන්න ඕනේ. පිළිවෙලට සකස් කරලා හරියට කෙරෙන්න ඕනේ. එතකොට ওই වචන ටික කියන්න හේතුව මොකක්ද? එතකොට ඒ වගේ අර්ථය දැනගෙන එන්න. එතකොට වෛර නැත්තෝ මෙත්වා කියන්නේ හේතුව මොකක්ද? නැත්නම් මෛත්‍රී වැඩෙන්නේ. වචන ටික කිව්වට වැඩෙන්නේ නැහැ. කරුණු සහිත වෙන්න ඕනේ. ඇයි වෛර නැත්තෝ වෙත්වා කියන්නේ හේතුව? මේ සත්‍යය වෛරයට යට වෙලා පස්පව් දසකුසල කරනවා. ඒක නිසා තුමාරණ එක හොරකම වැරදි කාමසෙන්නේ බොරු කේලම් නිස්වචන පරුස වචන කියලා අනුගදේට ආසා කිරීම, ද්වේෂය, ඊළඟට මිත්‍යා දෘෂ්ටික බව, සිල්වතුන්ට ගුණවතුන්ට නිඳා පාසන කිරීම, පංචානන්තරී කාර්ය විශාල පවකම් කිරීම නේ. ඒත් එක්ක එයා මෙලවත් කායික මානසික දුකටපත් වෙලා අන්තිම මොකද වෙන්නේ? දෙතිස් වද මන්දන දක්වාම තවදුරටත් දුක් විඳලා මරණය මත මොකද යන්නේ? නිරේ දුකට, තිරිසන් ලෝක පෙරේත දුකට. එතකොට එහෙනම් ඒ හැයට මේ වෛරය අතුන් නැත්තම් ඒක ඒ හැයට කොයිතරම් ලාභයක්ද? වෛරයත් එක්ක මේ දුක තියෙනවා. එතකොට එහෙම ඒ වෛරය නැත්තම් එයාගේ හිතේ කොයිතරම් ඒ හැයට කොයිතරම් සැපද කියන එක තමයි කියන්නේ හේතුව තමයි වෛර නැත්තෝ වෙත්වා කියන්නේ හේතුව. තේරුණාද? වෛරයත් එක්ක මේ ආදීනව තියෙනවා. ඒක නැත්තම් කොච්චර හොඳද? ඒක තමයි වෛර නැත්තෝ වෙත්වා කියන්නේ හේතුව. ඊළඟට සෙත්පතන්නේ කොහොමද? තරහ නැත්තෝ වෙත්වා. ඇයි තරහ නැත්තෝ වෙත්වා කියලා කියන්නේ හේතුව? තරහට යට වෙලා පස්පව් දසකුසල් කරලා
මේ ජීවිතයේ දෙතිස් වද බන්ධන පාළුව නිරය තිරිසන් ප්‍රේත ආදී විශාල දුක තරහත් එක්ක තියෙනවා. එහෙනම් මේ තරහ නැත්තම් ඊයගේ සිත්වල කොයිතරම් සැපයක්ද? ඒ නිසායි තරහ නැතුව වෙත්වා කියලා පතන හේතුව. ඊළඟට ඊර්ෂ්‍යා නැතුව වෙත්වා කියන්නේ හේතුව මොකද්ද? අර විදියටම ඊර්ෂ්‍යාවට යට. ඊර්ෂ්‍යාව කියන්නේ දියුණු ඉවසන්නේ අනුන්ගේ යහපත දියුණුව දරන්න බැරිකම නෙමෙයි. නේ ඉවසන්නේ. ඒ ඊර්ෂ්‍යාවට යට වුණොත් මොකද කරන්නේ? මම අනුන් පස්පව් ත්‍රිවිධ දුස්චරිතය සිතින් කයින් වචනෙන් පව් පස්පව් දස අකුසල මෙලොව දෙතිස් වද බන්ධන මරණින් මත්තේ නිරේ තිරිසන් ප්‍රේත දුක් විඳිනවා. පරලෝ දීර්ඝ කාලයක් මෙලොව දුක පරලෝ දුක. එතකොට ඒ අයගේ හිතේ අනුන්ගේ දියුණු වෙසන්න බැරිකම නම් ඊර්ෂ්‍යාව නැත්තම් ඒ දුක තියෙනවද? නෑ නැති බව නේද යට සැපේ. ආන්නේ මෙලොව දුක මෙලොව පරලෝ දෙකම දුක උපන්තනොත් ඊර්ෂ්‍යාව නැත්තම් සැපේ දුකද? සැප. ආන්න ඒක තමයි කියන්නේ හේතුව. ඒ මෙලොවේ පරලොවේ දුක උපන්දන ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා කියලා කියන්නේ හේතුව. ඒ කියන්නේ ඒ තුලින් එයාට ඒක සැපයක් තමයි තියෙන්නේ. තරහ නැත්තෝ වෙත්වා තරහ නැත්තම් සැපයක්. වෛර නැත්තම් සැපයක්. සැපේ පතනවා. ඊළඟට දුක් පීඩා. එතකොට සත්‍යයන් දුක් විඳින්නේ දෙයක් කාරණා. කායික වශයෙන් මානසික වශයෙන් දුක් පීඩා නැත්තම් හොඳයි. සැපේ පතනවා. ඊළඟට සුවසේ එතකොට ජීවත් වෙන ආකාරය ප්‍රකට වෙන්නේ දෙයක් කායික වශයෙන් මානසික වශයෙන් දුක් පීඩා නැත්නම් සුවසේ ජීවත් වෙත්වා. සාන්ත සුවයට සාන්ත නිවනට පත් වෙත්වා. දුක හට ගන්න සියලු හේතු තණ්හා ප්‍රහාණය කිරීම ලබන රාග දේශ මොහ ගිනි ප්‍රහාණය ලබන සාන්ත නිවනට පත් වෙත්වා කියලා හේතු සැපයන්ගේ අග්‍රම. තේරෙනවද? ඔය ටික ඔය විදිහට විග්‍රහ කරගන්න ඕනේ. නිකන් ඉන්න වෙලාවට නුවණින් කල්පනා කරලා අරවලේ ආදීන හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද වෛරේ හොඳට හිතේ තියෙන්න ඕනේ. මෙලොව මේ දුක තියෙනවා. තරහයි මෙලොව මේ දුක තියෙනවා. ඊර්ෂ්‍යාවයි මෙලොව මේ පරලොව මේ දුක තියෙනවා කියලා හොඳට නුවණින් විමසලා තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි හොඳට මේක වැඩෙන්නේ. දුක් පීඩා කායික වශයෙන් මාර නැත්තම් හොඳයි. සුවසේ කායික මානසික සේවාව කොච්චර හොඳද? සාන්ත නිවනටපත් වෙච්චගෙන මේක කොච්චර හොඳද කියලා සාමාන්‍ය සක්මන් කරගෙන විවේක තියෙන වෙලාවකට මේක නෑ ඉන්න නැතුව තේරුම් ගන්න ඕනේ. එහෙම අරගෙන තේරුම් ගන්න පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරන්න තියෙන්නේ මෛත්‍රිය පුරුදු කරන්න. ඔය තියෙන වචන විග්‍රහය. තේරෙනවද? ඔය කියේ වචන විග්‍රහය. වචන විග්‍රහය. දැන් මෙතන කීයක් තියෙනවද විතක්ක ਵਿਚාර? විතර්ක කීයක් තියෙනවද? වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. එතකොට විතර්ක කීයක් තියෙනවද? 6. මේ ගොඩක්. ඊට පස්සේ මෛත්‍රී වඩන ආකාර දෙකක් තියෙන. එකක මහත්ගත අනික අපමාන චේත. මහත්ගත කියලා කියන්නේ ඉන්න තැන ඉඳන් මාමින්ම මේ පුණ්‍ය භූමියේ සිටින. කවුද? කරණීය සූත්‍රයේ තියෙන කවුද? තැති ගන්නා වූ, තැතිනු ගන්නා වූ, මහා සිරුරු ඇති, දිග සිරුරු ඇති, මධ්‍යම සිරුරු ඇති, කුඩා සිරුරු ඇති, ඊතා කුඩා සිරුරු ඇති, දුර සිටින, ළඟ සිටින, පෙනෙන, නොපෙනෙන, උපන් නූපන්. මත සියලුම සත්‍යෝ මේ පුණ්‍ය භූමියේ සිටින වෛර නැත්තෝ වෙත්වා. හරි. තරහ නැත්තෝ වෙත්වා. අර වෛරේ, අර තරහ, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා කායික වශයෙන් මානසික වශයෙන් දුක් පීඩා නැත්තෝ වෙත්වා. ඊළඟට කායික වශයෙන් මානසික වශයෙන් සුවසේ ජීවත් වෙත්වා. ඊළඟට සාන්ත සුවයට දුක හට ගන්න සියලු හේතු තණ්හා ප්‍රහාණය කිරීමෙන් ලැබෙන
සාන්ත සුවයට සාන්ත සැපයට වත්විත්වා. හොඳද? ඉස්සෙල්ලා යා ඊළඟට මම දැන් උන් වැඩ කිව්වා. ඊළඟට මම ගමේ සිටින එහෙම බෑ. එහෙම වැඩිල්ලක් නෑ. ඒක දැන් එක එකක් කරන්නේ මම මේ පොණ්ඩු භූමියක බරක් කළා. ඊළඟට ඉතින් මම මේ ගමේ සිටින එහෙම යන්න බෑ. ඕන ගමේ ටික පාරක් කරනවා. ඊළඟට තියෙන්නේ මේ නගරයේ සිටින. නගරේ පළාලේගෙන ඉන්නේ මහත්ගත ඒකත් එක පාරක් කරා. ඊට පස්සේ ඊළඟට මේ පළාතේ සිටින අර එහෙම බෑ. ඊට පස්සේ ඊළඟ මේ රටේ සිටින එහෙම බෑ. ඊට පස්සේ මේ ලෝකේ අවස්ථා පහෙන් අයින් ඔක්කොටම වැඩලා වැඩලා ඉවරයි. ඊට පස්සේ අපමාන චේතෝ විමුක්ති ඉවරනේ දැන්. ඉවරයි. අපමාන චේතෝ කියලා කියන්නේ ඉස්සර පිටිපස්සේ වම දකුණු උඩ යට හරස්සන්නට. හරිද? හරස ඊට පස්සේ ඉදිරියට අවධානය යොමු කරනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ අරහාකාර සීල ඉදිරිපස දිශාවේ සිටින අරහාකාර සීල සත්‍යය. අරහාකාර කවුද? තැති ගන්නව. ඔව් ඒ දිශාව සීකරනකොට අවධානය යොමු කරනවා. ඒකට එතකොට අනන්තයි කෙලවර නැහැ. ඊට පස්සේ තැති ගන්නව, තැති නොගන්නව මහා සිරුරු දිග මැදිම කුඩා ඊතා කුඩා දොර ළඟ පේන නොපෙනෙන උපන් සීල සත්‍යය. වෛර නැත්තෝ වෙත්තා, තරහ නැත්තෝ වෙත්තා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්තා, දුක් පීඩා නැත්තෝ වෙත්තා, සුවසේ ජීවත් වෙත්තා, සාන්ත සුවයටපත් වෙත්තා. ඉස්සරහට ඉවරයි. එහෙම බෑ. පිටිපස්ස අවධානය මේ. ඒ පැත්තේ ඒ විදිහට වෙත්තා ඉවරයි. එහෙම බෑ. ඊට පස්සේ වම දකුණ. කොයිද වම? මේකද මේක? මේ පැත්තට අවධානය සීයෙන් දාන්න. මේ පැත්තෙත් එහෙම වෙත්තා ඉවරයි. මේ පැත්තට වෙත්තා ඉවරයි. ඊට පස්සේ උඩ වෙත්තා ඉවරයි යන්න. ඉවරයි. හරස්සතට ඉවරයි. මෛත්‍රී වඩලා ඉවරයි. එතකොට මහත්ගතත් ඉවරයි. අපමානත් ඉවරයි. විනාඩි 5ක් කෙනකොට ඔක්කොම ඉවරයි. දැන් මේ මම කියන්නේ එහෙම බෑ. එහෙම මෛත්‍රී වෙරිලා නෑ. එහෙම වෙන්නේ. අන්න වචන දෙක. ඒ කියන්නේ ඒ සඳහා මයි අය වෙන දෙයක් නෑ. ඊට පස්සේ පුළුවන් වැඩෙනකම ඕනම කියලා දෙන්න. අන්න ඒක තමයි සිස්ටම් එක. හරිද? ඒක තමයි සිස්ටම් එක. මෙන්න මේකයි වැඩ වෙන්නේ. ඔය ටික ඔබ දැනගත්තනේ දැන්. වචන දැනගත්තනේ. එතකොට මූල පූර්වක්‍ෘතිය දැනගත්තනේ. ඒ කියන්නේ තියෙන ඕනේ දේවල් සිල්වත් බව, ශ්‍රද්ධාව, කල්යාණ දහම් ඔක්කොම තියෙන්නේ නේ. ඊට පස්සේ අර වෛරය, ද්වේෂය, ක්‍රෝධය, තරහ, ඊර්ෂ්‍යා ආදීනවනේ දැනගත්තා. ඊට පස්සේ මේ පුණ්‍ය භූමියේ සිටින අරහංකාර සියලු සත්‍යෝ තැති ගන්නා ඒක මේ පටල ගන්න කියලා කියන්නේ මේ ඒක ගුරුසුට ගන්න එපා. තමන්ට මතක් වෙන්න ටික ඇති. දැන් තියෙන්නේ කොහොමද දේශනාවේ? තැති ගන්නා වූ, තැති නොගන්නා වූ මහා සිරුරු ඇති, මධ්‍යම සිරුරු ඇති, කුඩා සිරුරු ඇති, ඊතා කුඩා සිරුරු ඇති, ඊට පස්සේ දුර සිටින, ළඟ සිටින, පේන, නොපෙනෙන, උපන්, නොපන්. මේ ඔක්කොම කාලයක් යනකොට ටික ටික මතක් වෙනවා. දැන් මේකේ මතක තියෙන්නේ මොකද්ද? ඒ ටික දැනට ඇති. තේරුණානේ? නැත්තම් ඒක ගැන හිතගෙන ගියම ආයෙ වෙහසක්. ආයෙ වෙහසක්. නේ? ඔව්. එතකොට හිත ආයෙ විසිරෙනවා. හිත වෙහසටපත් වුණාට පස්සේ සංසිඳෙන්නේ නැහැ. ඊට පස්සේ මේ බත් එකට වතුර දාන්න ලේසිද නැද්ද? ලේසි නේ? ලේසි තමයි. හොද්දට කිරි දාන්න ලේසි ගමාලු. ලේසි. නෑ ලේසි. කිරි දාන්න ලේසි. අයි කටලොක් නේ. ඊට පස්සේ මේ වීදුරුවකට හාල් ගන්න නෑ පිළින් වතුර දාන්න ලේසි ගමාලු. ඒ මොකද? කට කුඩායි. ඔව්. ඊට පස්සේ ඉදිකට නෝන දාන්න එක ලේසි ගමාලු. ඊට වැඩි දේශසහිත හිත පේන දෙයක්ද? සිත පේන දෙයක් රූපී දෙයක්ද අරූපී දෙයක්ද? අරූපී දෙයක්. අරූපී සිතට උපක්‍රමශීලීව අරූපී හිත නිසිතට මෛත්‍රියට ගන්නවා කියන එක ගුරුසුට කරන්න බෑ. උපක්‍රමශීලීව තමයි ගන්න ඕනේ.
උපක්‍රමශීලීව. තලන්නත් බෑ, පොඩි කරන්නත් බෑ, රාම අදිනවා වගේ. එහෙම බෑ නේද? පදම ඉක්මල තැන්න දෙන්නේ නැද්ද නේද? මේ මොකද්ද කිව්වේ? ඒ වගේ රාමදින සිස්ටම් එකට ඉන්න අල්ලන්න බෑ. නේ පදම අවුල් කිව්වොත් ගියා. ඒක හොඳ හරි සීයෙන් උපක්‍රමශීලීව තමයි හිතට මෛත්‍රී භාවනාව එකතු කරගන්න තියෙන්නේ. වාඩි වෙලා අනුරකෘති. ඔයකේ පුරකෘති. උතුම් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා මේ හිතින් කියන්නේ. හැබැයි කලබල නැහැ. විසිරෙන්න දෙන්නේ නැතුව, හැකලෙන්න දෙන්නේ නැත්නම්, ඒක වේගෙන් කියන්නේ නැතුව, හිමීට කියන්නේ නැතුව මැද්දේ ස්පීඩ් එකකින් කියන්නේ. මැද්ද. මැද්ද කියන්නේ විසිර හයියෙන් කිව්වොත් හිත විසිරෙනවා. ආවට ගියාට කිව්වොත් ඉද්දට වැටෙනවා. හරිද? ඒ දෙකටම යන්න නැතුව මැද්ද. සිතයි කයයි සංසිඳන විදිහට තමයි ඒක කියන්න ඕනේ. හරිද? බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒක කෙනාගේ කෙනාට වෙනස්. උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ নমස්කාරය වේවා. ආර්ය මහා සංඝරත්නයට මාගේ নমස්කාරය වේවා. ඒ උතුම් වූ තිසරණට මේ ජීවිතේ පූජා කරමි. පූජා වේවා. මොකද මොබිල් ලෝකේ තට්ටු දාන්නත් ඉන්නවා කට්ටි බලන්න. අරේ පූජා කරපු ගමන් එතකොට එයාගේ ජීවිතේ කැප වෙන්නේ මොකේද? තිසරණිට අත ගන්නෑ. බයයි. අර නමෝ බුද්ධාය පොඩි එකා බේරගත්තේ. යක් ආන්ගේ වාක්‍යය බයි බලන්නේ. මිනිස් ලෝකේ ඕක දන්නේ නැතුට නොබෙල් ලෝකෙ හොඳට දන්නවා. ඊළඟට තව දෙයක් තියෙනවා. කටවල් වරද්දගෙන තියෙනනේ කට්ටිය. කායික වචන වරද්දගෙන තියෙනවා, හිත වරද්දගෙන තියෙනවා. ගෙවාගෙන ආපු සසරේ කාටද සිල්ලුතුන් ගුණතුන් වහන්සේට නිന്ദා පහස ආක්‍රෝෂ පරිභව කරලා. තේරුණානේ? ඒකෙන් හිර වෙලා තිබ්බොත් ඒ ලෝකේ අරගන්නවා. ඒ ලෝකේ අරගන්නේ කොහොමද? අනන්ත සසර පටන් මේ මොහොත දක්වා ගෙවාගෙන ආපු සසර පුරාට මා විසින් කරපු කියපු හිතපු දෙයකින් කාටද? බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, සීක අසීක. සීක කියන්නේ ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ, අසීක සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගික. අසීක කියන රහතන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, සීක අසීක සිල්ලතුන් ගුණතුන් වහන්සේලාට ගෙවාගෙන ආපු සසර පුරාට මා විසින් කරපු කියපු හිතපු දෙකින් හෝ දේවල් වලින් යම් වරදක් හෝ වරදවල් සිදු වෙලා තියෙනවා නම් ඒ සඳහා මට සමාව ලැබේවා. එතකොට මේ හැමදේම විහාවේ හයිය කියන්නත් බෑ, වේගෙන් කියන්නත් බෑ, ආවට ගියාට කියන්නත් බෑ. වේගෙන් කියන්නේ හිත විසිරෙනවා. ආවට ගියාගෙන ඇල්මැරි මෙරි කරනකොට නිද්දට වැටෙනවා. මැද්ද. සිතයි කයයි සංසිඳෙන්නේ අන්න එතකොට. තේරුණානේ? එහෙම ඊළඟට තව පුළුවන් මේක සමාව වැඩි කරගන්න. ඒ සමාව ක්‍රෝටි ප්‍රකෝටි අසංඛේය වාරයක් මට සමාව ලැබේවා කියලා තව වැඩි කරගන්න පුළුවන්. ඔව් සාදු. මහා සාගරයේ ජල බිඳු පරයක් අනන්ත සක්වල තියෙන ජල බිඳු පරයක් මට සමාව ලැබේවා. තව වැඩි කරගන්න පුළුවන්. මහා පොළොවේ වැලි කැට පරයක් අනන්ත සක්වල තියෙන වැලි කැට පරයක් මට සමාව. ඒ කියන්නේ සමාව ගන්න කි උච්චතම. ඒ කියන්නේ හිතමානි. අර ලොක් වෙලා තියෙනවනම් ඇරෙන්න. සමාව ලැබේවා කියලා සමාව අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මේ තමන්ගේ ඉරියව්වට සිහිය පිටවා ගන්නවා. හොඳද? ඉස්සෙල්ලාම විනාඩි 15ක් විතර කරගන්න. ලොකු දෙයක් හරියට කරගන්න බෑ ඉස්සෙල්ලා නේ. ඒකට වැඩි කරගන්න පුළුවන්. විනාඩි 15ක් විතර කොහොමද කරන්නේ? ආසනයේ වාඩි වෙන මදුරු වෙනවනේ නෙට් එකක් දාගන්න. ඔව් කකුල් දෙක රිදෙනවා නම් පුංචි පංගුවක් දාගන්න කකුල් දෙක ඉස්සරහට දාලා. ඊළඟට පුළුවන් නම් නැගෙනහිර පැත්තට වාඩි වෙන්න. ඔව්. එතකොට හිත තැම්පත් වෙන වෙලාවල් තියෙනවා දවසේ. පරිසරයේ සංසිඳන වෙලාව හැන්දෑවේ
5න් 6න් පස්සේ ඊට පස්සේ පාන්දර 2න් පස්සේ තේරුණානේ මේ ටයිම් දෙක හරි 6න් පවසාන්ද 6න් පස්සේ ඔක්කොම වැඩ කටයුතු නතර කරලා ගෙදරට එනවා ඊට පස්සේ කරන්න තියෙන්නේ වාඩි වෙලා කයට සිහිය පිටව ගන්න ඉස්සර ඉරියව්ව කය විසිරෙන හිත තැම්පත් කරගන්න තමන් වාඩි වෙලා ඉන්න ආසනේ ඉරියව්ව තියෙනවනේ ඇස්සල්ල හොඳට බලන්න හොඳට ඇස්සල්ල බලන්න තමන් ඉරියව්ව ඊට පස්සේ වහලා ගන්න ඇස් වහනකොට වහන්න එපා වැහෙන්න දෙන්න ඒ කියන්නේ වහනවා කියන්නේ ඔහොනේ වැහෙන්න දෙන්න වැහුවොත් හිර වෙනවා ඒක වැහෙන්න දෙන්න ඒකල හොඳට සිහියෙන් උඩ ඉන්න යටිපත් වලට ඉරියව්ව අඳුර ගන්න හිතෙන් කියවන්න මේ කේස් නාලදනාසේ මොන හැබැයි ඒ සිහි කරනකොට ඇතුලෙන් විතක් ਵਿਚාරයක් යනවා නේද ඒක විසිරෙන්න දෙන්න වේගයෙන් කරන්නත් බෑ ආවට ගියට සිහි කරන්නත් බෑ අලසව ගන්නත් බෑ විසිරෙන්න දෙන්න වේගයෙන් කරන්නත් බෑ අලසව ආවට ගියට කරන්නත් බෑ මැද්ද ගන්න ඕන සිතයි කයේ සංසිඳන විදිහට තමයි එතන රිද්මය අල්ලන්න ඕන තේරෙනවනේ ඒ සිහි කිරීම කේස් උඩ නාඩල සිහි කරන්න ඊට පස්සේ මොන ඒ යටිපතුල දක්වාම සිහි කරනකොට බාහිර අරමුණු වලට හිත යන්න තියෙන ස්වභාවය නැති වෙලා කයෙ හිත පිහිටනවා. හරිද? කයෙ හිත පිහිටනවා. පිහිටලා තියෙනකොට මේ ඊට පස්සේ හිත ගන්න ඉස්සරහට අරගෙන මේ දැන් ඉස්සෙල්ලාම මහත්ගතනේ නේ මට මේ කයට සිහි පිටවගෙන අර විදිහට කලින් හොඳට වෛර තරහ ඊර්ෂ්‍යා ආදීන තේරුම් කරගෙන තියෙනෝනේ මම ඊර්ෂි වෛර නැත්තේ වෙනවා කියලා කියන්න ඕනේ මම ඊර්ෂ්‍යා මම වෛර නැත්තේ වෙනවා එතකොට මම කියන කාරණේ වචනේ සිහිය තියෙන වෛර කියන තැන සිහිය තියෙන්න ඕන නැත්තේ කියන සිහිය තියෙන්න ඕන වෙම්වා කියන තැන කියන සබ්බකාය මුළු විතක්ක ਵਿਚාරය තුලටම සිහිය තියෙන්න ඕන තේරෙනනේ ඊළඟට ඒ මම වෛර නැත්තේ වෙම්වා කියනකොට ඒක වේගින් කරලා බෑ එතකොට විසිරෙනවා හරිද ආවට ගියාට බද්මතේ නිදිමත කලාන්තේ බුද්ධිමතේ බෑ. එහෙමත් බෑ. එතකොට විසිරෙන්න දෙන්නේ නැතුව හිත විසිරෙන්නේ වේගින් කළා. හැකිලෙන්න දෙන්නේ නැතුව. හැකිලෙන්නේ අලසව අරගෙන මම බුද්ධිමත. එතකොට හිත හැංගෙනවා. අලස භාවයටපත් වෙනවා. තේරුණානේ? එහෙම නැතුව අලසව ගන්නෙත් නැතුව විසිරෙන්න දෙන්නෙත් නැතුව මැද්ද සිතයි කයයි සංසිඳන විදියට තමයි අර විතක්ක ਵਿਚාරයේ රිද්මය හදාගන්න තියෙන්නේ. ඒක කියන එක හදාගන්න තියෙන්නේ. එතකොට ඒක ඒ වෙන්නේ කොහොමද? මම වෛර නැත්තේ වෙනවා කියනකොට මුළු විතක්ක ਵਿਚාරයේම මුලට මැදට අගට සිහින් කරනකොට ඒක තමයි නැන්නේ. එතකොට තමයි සිතයි කය සංසිඳෙන්නේ. මේක එකපාර අල්ලන්න පුළුවන්කම රිදෙන්න ගුටි ගන්න ඕනේ. වැටි තමයි යන්නේ. ඊට පස්සේ මේ ඔය කරන අතරට ගොන්න පොල් මුදලාල්ලාගේ සිත් මතක් වෙනවා. පොල් කඩවුවා මතක් වෙනවා. නේ? ඊට පස්සේ ෆෝන් හදන්න දුන්න මතක් වෙනවා. ඊට පස්සේ පත්‍ර මතක් වෙනවා. කෙසෙල් මතක් වෙනවා. ඊට පස්සේ තව ඒවා මතක් වෙනවා. එතකොට මොකද කරන්නේ? කලබල වෙන්න එපා. බාහිරින් අප කරන්නේ. එතකොට ෂේප් එකේ මොකක්ද කරලා තියෙන්නේ? නෑ ඒක මට වැඩ නෑ. කලබල වෙන්නේ නැතුව හරි සංසිඳීමෙන් නෑ ඒක මට වැඩ නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඇයි පිළිගත්තේ නැහැ නේද? එතකොට හිමීට යනවා. හැබැයි ආයෙනවා. රූප මේ මනාප දේවල් එනවා, අමනාප වෙනවා, ඇලීම් එනවා, ගැටීම් එනවා, ජීවි අජීවි හැමදේම එනවා. මොකද හසරත් ඕකයි මේ ජීවිතෙත් ඕමයි. නැතුම් බැරි නිසා කසාද වැන්ද, නැතුම් බැරිද ළමයි හැන්දුවා, නැතුම් බැරිද දෙන්නෙක් හැදුවා, තුන් දෙනෙක් හැදුවා, හතර දෙනෙක් හැදුවා, පහ දෙනෙක් හැදුවා, 10 දෙනෙක් හැදුවා, රැකී ආරක්ෂා ගත්තා. ගොඩාක් තියෙනවානේ. එතකොට මේවත් එක්ක ගොඩ නැගිට විචක්ක ਵਿਚාර ලෝකයක් නේද තියෙන්නේ. මෙලොවටද සංසාරගතවද? සංසාරගත ඕක විශාල සැඩ පහරක් වගේ තමයි මේක
එන්නේ කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජා මේකෙන් එනවා. එතකොට කලබල වෙලා හරියන්නේ සංසාරේ පුරුදු තිබ්බොත් ඉක්මනට එනවා හිත පුරුදු වෙලා. මේ එතකොට තියෙන කිසි කලබලයක් වෙන්න හොඳ නැහැ. මම කියලා ගන්නත් වමේගේ හිතේ ස්වභාවය මේ නෑ මම මේක නෙමෙයි කරන්නේ මේක. අන්න ඉවසීම ඕන තැන. ඊට පස්සේ මොකද කරන්නේ? ඉස්සෙල්ලා පටන් ගන්න තමන් වෙන්න දැන් මාමෙන්ම විවේකයේ තියෙන නිහඬ පරිසරයේ තියෙන ගෝසා බෑ ළමයි ඔඩොක්කේ ඉන්න බෑ ටෙලිෆෝන් එකයි ඉන්න බෑ ටීවී දාන්න බෑ ඊට පස්සේ නෝනත් එක්ක භාවනා කර කර කතා කර කර ඉන්න බෑ වෙන මොනවද කරන්නේ ටෙලිෆෝන් හදන්න බෑ ඊට පස්සේ පොත්පත් විභාග ප්‍රශ්න පත්‍ර බලන්න බෑ වෙන්නේ ඉස්කෝල ළමයිගේ කෝල් ආස කරන්න බෑ වෙන්නේ සින්දු දාගෙන ඉන්න බෑ ටීවී බලන්න බෑ අරක බලන්න බෑ මේක බලන්න බෑ ඒකටම වෙනම තියෙන පේවෙන්න ඕනේ කියන්නේ සාදු වචනේ ඔය දෙක කැප වෙන්න ඕනේ අන්න වචන දෙක ඒ කියන්නේ ඒ සඳහා මයි අය වෙන දෙයක් නෑ ඊට පස්සේ පුළුවන් වැඩෙනකම් ඕනම කියලා දෙන්න. අන්න ඒක තමයි සිස්ටම් එක. හරිද? ඒක තමයි සිස්ටම් එක. මෙන්න මේකයි වැඩ වෙන්නේ. ඔය ටික ඔබ දැනගත්තනේ දැන්. වචන දැනගත්තනේ. ඒකට මූල පූර්වක්‍ෘතිය දැනගත්තනේ. ඒ කියන්නේ තියෙන ඕනේ දේවල් සිල්වත් බව, ශ්‍රද්ධාව, කල්යාණ දහම් ඔක්කොම තියෙන එකනේ. නේ? ඊට පස්සේ අර වෛරය, ද්වේෂය, ක්‍රෝධය, තරහ, ඊර්ෂ්‍යා ආදීනවනේ දැනගත්තා. ඊට පස්සේ මා මේ බුදු භූමියේ සිටින අරහං සියලු සත්‍යෝ තැති ගන්නා ඒක මේ පටල ගන්න කියලා කියන්නේ මේ ඒක ගුරුසුට ගන්න එපා. තමන්ට මතක් වෙන ටික ඇති. දැන් තියෙන්නේ කොහොමද දේශනාවේ? තැති ගන්නා වූ තැති නොගන්නා වූ මහා සිරුරු ඇති, මධ්‍යම සිරුරු ඇති, කුඩා සිරුරු ඇති, ඊතා කුඩා සිරුරු ඇති ඊට පස්සේ දුර සිටින ළඟ සිටින පේන නොපෙනෙන උපන් නෝපන් මේ ඔක්කොම කාලයක් යනකොට ටික ටික මතක් වෙනවා. දැන් මේකේ මතක තියෙන්නේ මොකද්ද? ඒ ටික දැනට ඇති. තේරුණානේ? නැත්තම් ඒක ගැන හිතගෙන ගියම ආයෙ වෙහසක්. ආයෙ වෙහසක්. නේ? ඔව් එතකොට හිත ආයෙ විසිරෙනවා. හිත වෙහසටපත් වුණාට පස්සේ සංසිඳෙන්නේ නෑ. ඊට පස්සේ මේ බත් එකට වතුර දාන්න ලේසිද නැද්ද? ලේසි නේ? ලේසි තමයි. ලේසි. හොද්දට කිරි දාන්න ලේසි තමයි. ලේසි. නෑ ලේසි. කිරි දාන්න ලේසි. අයි කාටලොකු නේ. ඊට පස්සේ මේ වීදුරුවකට හාල් ගන්න නෑ පිළින් වතුර දාන්න ලේසි තමයි. ඒ මොකද? කට කුඩායි. ඔව් ඊට පස්සේ ඉදිකට නෝන දාන්න එක ලේසි තමයි. ඊට වැඩි දේශ සහිත හිත පේන දෙයක්ද? සිත පේන දෙයක් රූපී දෙයක්ද අරූපී දෙයක්ද? අරූපී දෙයක්. අරූපී සිතට උපක්‍රමශීලීව අරූපී හිත මෙත් සිතට මෛත්‍රියට ගන්නවා කියන එක ගොරෝසුට කරන්න බෑ. උපක්‍රමශීලීව තමයි ගන්න ඕනේ. උපක්‍රමශීලීව තලන්නත් බෑ පොඩි කරන්නත් බෑ රාම දිනවා වගේ. එහෙම බෑ නේද? පදම ඉක්මල තැන්න දෙන්නේ නැල් නේද? මේ මොකද්ද කිව්වේ? රාම මාලා වගේ. ඒ වගේ රාමදින සිස්ටම් එකට ඉන්න අල්ලන්න බෑ. නේ පදම අවුල් කිව්වොත් ගියා. ඒක හොඳ හරි සීයෙන් උපක්‍රමශීලීව තමයි හිතට මෛත්‍රී භාවනාව එකතු කරගන්න තියෙන්නේ. වාඩි වෙලා අනුරකෘති. ඔයකේ පුරකෘති. උතුම් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා මේ හිතින් කියන්නේ. හැබැයි
කලබල නැහැ. විසිරෙන්න දෙන්නේ නැතුව, හැකලෙන්න දෙන්නේ නැත්නම්, ඒ කියන්නේ වේගෙන් කියන්නේ නැතුව, හිමීට කියන්නේ නැතුව මැද්දේ ස්පීඩ් එක කියන්නේ. මැද්ද කියන්නේ. විසිර හයියෙන් කිව්වොත් හිත විසිරෙනවා. ආවට ගියාට කිව්වොත් ඉද්දට වැටෙනවා. හරිද? ඒ දෙකටම යන්නේ නැතුව මැද්ද. සිතයි කයයි සංසිඳන විදිහට තමයි ඒක කියන්න ඕනේ. හරිද? බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒක කෙනාගේ කෙනාට වෙනස්. උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ තිසරණට මේ ජීවිතේ පූජා කරමි. පූජා වේවා. මොකද මොබිල්ලෝගේ තට්ටු දාන්නත් ඉන්නවා කට්ටි බලන්න. අරේ පූජා කරපු ගමන් එතකොට එයාගේ ජීවිතේ කැප වෙන්නේ මොකේද? තිසරණට අත ගන්නෑ. බයයි. අර නමෝ බුද්ධාය පොඩි එකා බේරගත්තේ. යක් ආන් ඒවා කැපයි බලන්නේ. මිනිස් ලෝකේ ඕක දන්නේ නැතුට නොබෙල් ලෝකෙ හොඳට දන්නවා. ඊළඟට තව දෙයක් තියෙනවා. කටවල් වරද්දගෙන තියෙනවනේ කට්ටිය. කායික වචන වරද්දගෙන තියෙනවා, හිත වරද්දගෙන තියෙනවා. ගෙවාගෙන ආපු සසරේ කාටද සිල්ලුතුන් ගුණෝතුන් වහන්සේට නිന്ദා පහස ආක්‍රෝෂ පරිභව කරලා. තේරුණානේ? ඒකෙන් හිර වෙලා තිබ්බොත් ඒ ලෝකේ කරගන්නවා. ඒ ලෝකේ කරගන්නේ කොහොමද? අනන්ත සසර පටන් මේ මොහොත දක්වා ගෙවාගෙන ආපු සසර පුරාට මා විසින් කරපු කියපු හිතපු දෙයකින් කාටද? බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, සීක අසීක. දැන් සීක කියන්නේ ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ, අසීක සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් මාර්ගික. අසීක කියන රහතන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, සීක අසීක සිල්ලතුන් ගුණතුන් වහන්සේලාට ගෙවාගෙන ආපු සසර පුරාට මා විසින් කරපු කියපු හිතපු දෙකින් හෝ දේවල් වලින් යම් වරදක් හෝ වරදවල් සිදු වෙලා තියෙනවා නම් ඒ සඳහා මට සමාව ලැබේවා. එතකොට මේ හැමදේම විහාරේ හයිය කියන්නත් බෑ, වේගෙන් කියන්නත් බෑ, ආවට ගියාට කියන්නත් බෑ. වේගෙන් කියන්නේ හිත විසිරෙනවා. ආවට ගියාගෙන ඇල්මැරි මෙරි කරනකොට නිද්දට වැටෙනවා. මැද්ද. සිතයි කයයි සංසිඳෙන්නේ අන්න එතකොට. තේරුණානේ? එහෙම ඊළඟට තව පුළුවන් මේක සමාව වැඩි කරගන්න. ඒ සමාව ක්‍රෝටි ප්‍රකෝටි අසංඛේය වාරයක් මට සමාව ලැබේවා කියලා තව වැඩි කරගන්න පුළුවන්. ඔව් සාදු. මහා සාගරයේ ජල බිඳු පරයක් අනන්ත සක්වල තියෙන ජල බිඳු පරයක් මට සමාව ලැබේවා. තව වැඩි කරගන්න පුළුවන්. මහා පොළොවේ වැලි කැට පරයක් අනන්ත සක්වල තියෙන වැලි කැට පරයක් මට සමාව. ඒ කියන්නේ සමාව ගන්න කි උච්චතම. ඒ කියන්නේ හිතමානි. අර ලොක් වෙලා තියෙනවනම් ඇරෙන්න. සමාව ලැබේවා කියලා සමාව අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මේ තමන්ගේ ඉරියව්වට සිහිය පිටවා ගන්නවා. හොඳද? ඉස්සෙල්ලාම විනාඩි 15ක් විතර කරගන්න. ලොකු දෙයක් හරියට කරගන්න බෑ ඉස්සෙල්ලා නේ. ඒකට වැඩි කරගන්න පුළුවන්. විනාඩි 15ක් විතර කොහොමද කරන්නේ? ආසනයේ වාඩි වෙන මදුරු වෙනුනේ නෙට් එකක් දාගන්න. ඔව් කකුල් දෙක රිදෙනවා නම් පුංචි පංගුවක් දාගන්න කකුල් දෙක ඉස්සරහට දාලා. ඊළඟට පුළුවන් නම් නැගෙනහිර පැත්තට වාඩි වෙන්න. ඔව්. එතකොට හිත තැම්පත් වෙන වෙලාවල් තියෙනවා දවසේ. පරිසරයේ සංසිඳන වෙලාව හැන්දෑවේ 5න් පස්සේ ඊට පස්සේ පාන්දර 2න් පස්සේ. තේරුණානේ? මේ ටයිම් දෙක හරි. 6න් පස්සේ හැන්දෑ 6න් පස්සේ ඔක්කොම වැඩ කටයුතු නතර කරලා ගෙදරට එනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ වාඩි වෙලා කයට සිහිය පිටව ගන්න ඉස්සර ඉරියව්ව කය විසිරෙන හිත තැම්පත් කරගන්න. තමන් වාඩි වෙලා ඉන්න ආසනේ ඉරියව්ව තියෙනවනේ. ඇස්සල්ල හොඳට බලන්න. හොඳට ඇස්සල්ල බලන්න තමන් ඉරියව්ව. ඊට පස්සේ වහලා ගන්න. ඇස් වහනකොට වහන්න එපා, වැහෙන්න දෙන්න. ඒ කියන්නේ වහනවා කියන්නේ ඔහොනේ වැහෙන්න දෙන්න. වැහෙන්න දෙන්න. වැහුවොත් හිර වෙනවා අයික. වැහෙන්න දෙන්න. ඒගොල්ල හොඳට සිහියෙන් උඩ ඉඳන් යටිපත් වලට ඉරියව් අඳුර ගන්න. හිතෙන් කියවන්න මේ කේස්. නාලද නාසේ මොන. හැබැයි ඒ සිහි කරනකොට ඇතුලෙන් විතක් ਵਿਚාරයක් යනවා නේද? ඒක විසිරෙන්න දෙන්න වේගයෙන් කරන්නත් බෑ. ආවට ගියට සිහි කරන්නත් බෑ. අලසව ගන්නත් බෑ. විසිරෙන්න දෙන්න වේගයෙන් කරන්නත් බෑ. අලසව ආවට ගියට කරන්නත් බෑ. මැද්ද ගන්න ඕන. සිතයි කයේ සංසිඳන විදිහට තමයි එතන රිද්මය අල්ලන්න ඕන. තේරුණානේ?
ඒ සිහි කිරීම කේස් උඩ නාඩල සිහි කරන්න. ඊට පස්සේ මෝන ඒ විදිහට යටිපතුල දක්වාම සිහි කරනකොට බාහිර අරමුණු වලට හිත යන්න තියෙන ස්වභාවය නැති වෙලා කයෙහි හිත පිහිටනවා. හරිද? කයෙහි හිත පිහිටනවා. පිහිටලා තියෙනකොට මේ ඊට පස්සේ හිත ගන්න ඉස්සරහට අරගෙන මේ දැන් ඉස්සෙල්ලාම මහත්ගතනේ නේ මට මේ කයට සිහි පිටවාගෙන අර විදිහට කලින් හොඳට වෛර තරහ ඊර්ෂ්‍යා ආදීන තේරුම් කරගෙන තියෙනෝනේ මම ඊර්ෂි වෛර නැත්තේ වෙනවා කියලා කියන්න ඕනේ මම ඊර්ෂ්‍යා මම වෛර නැත්තේ වෙනවා. එතකොට මම කියන කාරණේ වචනේ සිහිය තියෙන වෛර කියන තැන සිහිය තියෙන්න ඕන නැත්තේ කියන සිහිය තියෙන්න ඕන වෙනවා කියන තැන ඒකට සබ්බකාය මුළු විතක්ක ਵਿਚාරය තුලටම සිහිය තියෙන්න ඕන. තේරෙනනේ? ඊළඟට ඒ මම වෛර නැත්තේ වෙනවා කියනකොට ඒක වේගින් කරලා බෑ. එතකොට විසිරෙනවා. හරිද? ආවට ගියාට බද්මතේ නිදිමත කලාන්තේ බුද්ධිමතේ බෑ. එහෙමත් බෑ. එතකොට විසිරෙන්න දෙන්නේ නැතුව හිත විසිරෙන්නේ නැහැ වේගින් කළොත්. හැකිලෙන්න දෙන්නේ නැතුව හැකිලෙන්නේ අලස වරගෙන මම බුද්ධිමත. එතකොට හිත හැංගෙනවා. අලස භාවයටපත් වෙනවා. තේරෙනවනේ? එහෙම නැතුව අලසව ගන්නෙත් නැතුව විසිරෙන්න දෙන්නෙත් නැතුව මැද්ද සිතයි කයයි සංසිඳන විදියට තමයි අර විතක්ක ਵਿਚාරයේ රිද්මය හදාගන්න තියෙන්නේ. ඒක කියන එක හදාගන්න තියෙන්නේ. එතකොට ඒක ඒ වෙන්නේ කොහොමද? මම වෛර නැත්තේ වෙනවා කියනකොට මුළු විතක්ක ਵਿਚාරයේටම මුලට මැදට අගට සිහින් කරනකොට ඒක තමයි නැද. එතකොට තමයි සිතයි කය සංසිඳෙන්නේ. මේක එකපාර අල්ලන්න පුළුවන්කම රිදෙන්න ගුටි ගන්න ඕනේ. වැටි තමයි යන්නේ. ඊට පස්සේ මේ ඔය කරන අතරට ගොන්න පොල් මුදලාල්ලාගේ සිත් මතක් වෙනවා. පොල් කඩවුවා මතක් වෙනවා. නේ? ඊට පස්සේ පොල් හදන්න දුන්න මතක් වෙනවා. ඊට පස්සේ පත්‍ර මතක් වෙනවා. කෙසෙල් මතක් වෙනවා. ඊට පස්සේ තව ඒවා මතක් වෙනවා. එතකොට මොකද කරන්නේ? කලබල වෙන්න එපා. බාහිරින් අප කරන්නේ. එතකොට ෂේප් එකේ මොකක්ද කරලා තියෙන්නේ? නෑ ඒක මට වැඩ නෑ. කලබල වෙන්නේ නැතුව හරි සංසිඳීමෙන් නෑ ඒක මට වැඩ නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඇයි පිළිගත්තේ නැහැ නේද? එතකොට හිමීට යනවා. හැබැයි ආයෙනවා. රූප මේ මනාප දේවල් එනවා, අමනාප වෙනවා, ඇලී යනවා, ගැටී යනවා. ජීවි අජීවි හැමදේම එනවා. මොකද හසරත් ඕකයි මේ ජීවිතෙත් ඕමයි. නැතුම් බැරි නිසා කසාද බැඳ, නැතුම් බැරිද ළමයි හැදුවා, නැතුම් බැරිද දෙන්නෙක් හැදුවා, තුන් දෙනෙක් හැදුවා, හතර දෙනෙක් හැදුවා, පහ දෙනෙක් හැදුවා, 10 දෙනෙක් හැදුවා, රැකී රක්ෂා ගත්තා. ගොඩාක් තියෙනවනේ. එතකොට මේවත් එක්ක ගොඩ නැගිටි විචක්ක ਵਿਚාර ලෝකයක් නේද තියෙන්නේ? මේ ලෝකෙද සංසාරගතවද? සංසාරගත ඕක විශාල සැඩ පහරක් වගේ තමයි මේක. එන්නේ කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජා මේකෙන් එනවා. එතකොට කලබල වෙලා හරියන්නේ නැහැ. සංසාර පුරුදු තිබ්බොත් ඉක්මනට එනවා හිත පුරුදු වෙලා. මේ එතකොට තියෙන කිසි කලබලයක් වෙන්න හොඳ නැහැ. මම කියලා ගන්නත් මේක හිතේ ස්වභාවය. මේ නෑ මම මේක නෙමෙයි කරන්නේ මේක. අන්න ඉවසීම ඕන තැන. නැත්තම් බෑ කරන්නේ. නැගිට පොඩ්ඩ වෙලාවයි දාඩිය දාගෙන නැගිටින කියවගෙන යනත් දැන. හරි. මේක කරන්න පුළුවන් දේවල් දාපා. මේ තප්පර 10ක් කරන්න බෑ. හිත විතර මොන මගුලක්ද කියලා. එහෙම හරියන්නේ. එතකොට ඉතින් බලන්න වඩ භාවනා කරලා කවුරු හරි සමාධියක් උපදවාගෙන ඉන්නවනම් එයා සුළුපටු දෙයකින්ද කරලා තියෙන්නේ. නෑ, ලේසි නෑ. ඉතින් එහෙම කෙනෙකුට කඩවරද්ද ගත්තොත් ඉවරයි කරලා මොකද භාවනා කරලා ඉවරයි. ඊට පස්සේ ආයමත් කලබල නැතුව අර මෛත්‍රී භාවනා මානසිකාරයට වෙනවා මම වෛර මේකේ තියෙන ක්‍රමයක්. අරව තිබ්බට යන්න බෑ. හරිද? මම වෛර නැත්තේ වෙම්වා කියලා හිතනවා.
එතකොට ඒක හිතින් හිතන්නේ. එතකොට මොනවා අරමුණක් ආවොත් බැහැර කරනවා. බැහැර කරන ආය මොකක් හරි ආවොත් ඇලීම මුල් කරලා ඒකත් බැහැර කරනවා. ගැටීම මුල් කරගෙන ආව ඒකත් බැහැර කරනවා. ඒවට ජීවි අජීවි කතා වැඩ නෑ. කලබල වෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව හිමීට නෑ මට ඒක වැඩක් නෑ. ඒක නෙමෙයි මම දැන් කරන්නේ මේක කියලා ආයමත් මෛත්‍රී භාවනාවට එනවා. මේ විදිහට මම විතක්ක ਵਿਚාර වෛර නැති වෙනවා කියන එකට වේගෙන් කරන්නත් බෑ. ඒකට හිත විසිරෙනවා. අලසව ගන්නත් බෑ. ඒකට හිත හැංගෙනවා. මැද්ද කියන්නේ විතක්ක ਵਿਚාරේ මුලට මැදට අගට සිහිය පිහිටුවා නම් ඒක තමයි මැද්ද. හරිද? ඒක තමයි මැද්ද. අන්නේ ඒ විදිහට මේක පුරුදු වෙන්න ඕනේ. ඊළඟට යන්න කලින් මේක පුරුදු වෙන්න ඕනේ. වෛර නැති වෙනවා කියන එක මේක පුරුදු වෙන්න ඉස්සෙල්ලා. දැන් ඊළඟට කරත් කියලා හිතෙනව නේද? එහෙම යන්න බෑ. එහෙම යන්න බෑ. ඉස්සෙල්ලා මේක පුරුදු වෙන්න ඕනේ. මේකට හිත අවනත කරගන්න රිද්මය අල්ල ගන්න ඕනේ. හිත දමනය කරන රිද්මය අල්ල ගන්න ඕනේ. උපක්‍රමය අල්ල ගන්න, ස්වභාවය තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව දෙවෙනි එකට යන්න පුළුවන්ද? බෑ. ඉතල මේකේ දක්ෂ වෙන්න ඕනේ. විතක්ක ਵਿਚාරේ බාහිර විසර දෙන්නේ නැතුව, හැකලෙන්න දෙන්නේ නැතුව මැද වෛර නැති වෙනවා කියන වෛර නැති වෙනවා කියන ඒ තුන් දෙනම හොඳට සිහියෙන් පවත්තන දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒ මුල් කරගෙන සිතේ කයේ සංසිඳීම ඇති වෙන්න ඕනේ. හරිද? ඒකද ප්‍රසාදේ. දෙවිලි දෙවිලි නැති වෙන්න ඕනේ. තේරුණානේ? නැති වෙන්න ඕනේ. ඊට පස්සේ මේ පළවෙනි එක. ඔබ එක. තේරුණානේ? ඔය අතරේදී දන්නේම නැතුව ඇඟ තද වෙලා තියෙනවා. හරිද? අර අරමුණ බැලන්ස් නැහැ. ඔය අතරේ කරනකොට ඇඟ තදට අරගෙන තියෙනවා. ඊට පස්සේ කයට හිත පිහිටවලා කය බලනකොට කය තද කරගෙන ඉන්නවා. කය තද කරගෙන ඉන්නවා හිතේ. එතකොට මේ සමාධිය වෙනවද? පස්සද්ධිය නැහැ. කයට සිහිය යොමු කරලා අර හිතෙන් කය තද කරගෙන ඉන්න එක අතාරින්න ඕනේ. ඒක අතාරින්නේ කොහොමද? කය සැහැල්ලු කරගෙන ඉන්නේ. තේරුණානේ? ගොඩක් දෙනෙකුට ඔය අවුල තියෙනවා. සැහැල්ලු කරගන්න. සැහැල්ලු කරගත්තොත් නැත්නම් හිර වෙනවා. අර තද වෙන්නේ කය හිර වෙන්නේ හේතුව තමයි අර විතක්ක ਵਿਚාරය ඇඟින් පාලනය කරන්න ගිහිල්ලා. තේරුණානේ? ආනාපානසල ඔහොම නෙමෙයි නල්ල තද කරගෙන මූණ තද කරගෙන ඊට පස්සේ පපුව තද කරගෙන බලන මූණ එකක් කොම් ඔළුව එකක් කොම් කංකයක් කොම් පපුව යමාරු උස්සම ගන්න බෑ. අර රිද්මේ අල්ලගෙන නැහැ. දැන් අපේ ආස්තුන්නාසල බණ භාවනා කරනකොට මේ අහුවෙච්ච දේවල් මොකද කියලා නල්ල කකිනෝ කියනවා. ඊට පස්සේ කන් දෙකක් කකිනෝ පපුව ත්‍රිදෙනෝ මට නම් භාවනා කරන්න බෑ. ඒ මොකද්ද? බැලන්ස් එක ඕක ගිහිල්ලා. එහෙම කරන්න බෑ. ඒකයි කල්යනා මිත්‍ර ඇසුර ඕනේ කියන්නේ. නේ? එතකොට අර මුලදී පටන් ගන්නකොට මෙහෙමත් හිතන්න ඕනේ. මම විනාඩි 15ක කාල සීමාවක් සඳහා මෛත්‍රී භාවනාව කරනවා. හිත පිහිටනවා, සමාධිමත් කරනවා. එතකොට විනාඩි 15කින් පස්සේ මේ සමාධිය දැසයත්වා කියලා හිතන්න ඕනේ. විනාඩි කීයකින්ද? 15කින් දැසයත්වා කියලා හිතලා තමයි පටන් ගන්න. හොඳ හරියට එහෙම වෙන්නේ නැහැ. එකපාර වෙන්නේ තාම හිත දමනේ තමන්ට බැලන්ස් නැහැ. හැබැයි කාලයක් යනකොට එහෙම කරේ නැත්නම් කාලානුරූපව ටික ටික වැඩෙනවනේ. වැඩුණාට පස්සේ එතනින් නැගිටලා යනවා. හැබැයි හිත වැඩිලා තියෙන යම් ප්‍රමාණයකට. දැන් අතුමා වෛර නැතික් වේවා කියන එක අපි විනාඩි යක් කියලා කියන්නේ. එතකොට ඒකේ තප්පර 60ක් නේ. තප්පර 60කින් තප්පර 10ක් විසිරුන්නේ නැහැ. 50ක් විසිරුණා. එතකොට සමාධිමත් කාලේ කොච්චර තප්පර 10යි. තප්පර 10යි. එතකොට විනාඩි දෙකක් කළොත් තප්පර 20ක්. විනාඩි 15ක් කළොත් මෙන්න මේ විදිහට සමාධිමත් සිතක් ඇති වෙනවා. ඒක තමයි එකපාර තේරෙන්නේ නැහැ. කොයි භාවනාවක් අපි එතන ටික ටික යන්න ඕනේ. ටික ටික යන්නේ. ඊට පස්සේ ඒ හිත සමාධිය කියලා කියන්නේ අර භාවනා මානසිකාරෙම විසිරෙන්නේ නැතුව හිත පවතින කාලයට. පවතින ස්වභාවයට තමයි සමාධිය කියන්නේ. තප්පර 10 කියන්නේ සමාධිය. 20 කියන්නේ සමාධිය. මේක කරන්න බාහිර විසිරලා යන අරවා උපක්‍රම සීලෝ බැහැර කරගෙන කරන්න යන්න
මේ භාවනා මානසිකාරයම ටික ටික හිත පිහිටන්න පටන් ගන්නවා. තේරෙනවද? හරියට ඒ කලින් කල්ද මතක තියාගන්න කවම නොකියපු දෙයක්. කලින් කල්ට කයට අවධානය යොමු කරන්න, කයට අවධානය යොමු කරලා බලන්න කය තද වෙලාද, හිර වෙලාද, සෑහල වෙලාද තියෙන්නේ කියලා. අනිවාර්යෙන් තද වෙලා තියෙනවා. තද වෙච්ච ගමන් භාවනා කරන්න හිතෙන්නේ නෑ. කකින් කැකුම් මොනම් මඩ ලට්ටපට ගොඩ එනවා. එතකොට කයට සිහිය පිහිට බලන්න කය තද වෙලාද කියලා. හේතුව මොකද? අර බැලන්ස් එක අල්ලන්න බැරි නිසා අය ඇඟිනුත් වීර්ය ගන්නවා අරක හදා ගන්න. එතකොට දන්නේම නෑ ඇඟට අයිය අරගෙන ඇඟ තද වෙලා. ඊට පස්සේ මොකද කරන්නේ? කය සැහැල්ලු කර ගන්න ඕනේ. අර හිතින් ඇඟ උස්සගෙන ඉන්නේ එතකොට. හිතින් ඇඟ උස්සගෙන ඉන්න ගතිය අතාරින්න. අතාරින්න කොහොමද? කය සැහැල්ලු කිරීමෙන්. ඊට පස්සේ ආයෙ පටන් ගන්න ඕනේ. තේරුණාද? ওই විදිහට විනාඩි 15ක් විතර එක. ඊට පස්සේ දෙක. ඕකෙන් නැතුවට කමන්නේ. ඕක ඉස්සෙල්ලා දක්ෂ වෙන්න ඕනේ ක්‍රමයෙන්. තේරුණාද? ඕකට පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ දෙක එකතු කරන්න ඕනේ. මාමෙන් මොකද ඉදිරි ඉස්සරහට යන්න ඉතින් මේක මූලික දේ දක්ෂ වෙන්න බෑනේ. කුසල වෙන්න බෑ. දෙවෙනි එක මොකද? මාමෙන්ම මම ඊළඟට වෛර තරහ නැතික් වෙනවා කියන පුරුදු වෙන්න ඕනේ. හොඳද? හරි. එතකොට දෙකක් තියෙනවනේ. ඊට පස්සේ එකම කර ඉන්න බෑ. හිතේ අරතියක් එනවා. වෛර නැත්තෝ වෙත්වා වෙම්වාම කිය ඉන්නකොට එපා වීමක් එනවා. වෙනස්කමකට දෙක ගන්නවා. හැබැයි දෙක ගන්නකොට අරකට සමව මේ පවත්වන විදිය බැලන්ස් එක විසරෙන්න දෙන්නේ නැතුව හැකලෙන්න දෙන්නේ නැතුව මේ දේ කරන්න ඕන එක අල්ලගෙන තිබුණොත් දෙවෙනි එක ලේසි. දෙවෙනි එක ලේසි. එතකොට ඒකේ පළවෙනියෙන්ම මේ විතක්ක ਵਿਚාරයේ රිද්මේ අල්ලගන්න බැරි වෙලා දෙකට ගියාට වැඩක් තියෙනවා. කිව්වට එපා වෙනවා. පළවෙනි එකේ කුසලයේ ඇති කර ගන්න ඕනේ. තේරුණානේ? වෛර නැත්තෝ වෙම්වා වෛර නැත්තේක් වෙම්වා කියනකොට ඒක සිතයි කයයි සංසිඳන විදිහට ඇඟ තද කර ගන්න නැතුව මේ ඒ විතක්ක ਵਿਚාරයේ මුලට මැදට අගට හොඳට සිහිය පිහිටවාගෙන කරන්න පුරුදු වෙන්න. බාහිර අරමුණ වෙනකොට උපක්‍රමශීලව මේ කලබල වෙන්නේ නැතුව බැහැර කරන්න දක්ෂ වෙන්න ඕනේ. ආයෙත් ඒකම කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒ ටික කරන්න දක්ෂ වුණාට පස්සේ ඒ කොටසට එයා දක්ෂයි. ඕකමයි දෙවියන් කරන්නේ. මොකද මම තරහ නැතික් වෙනවා කියලා අර අත්දැකීම මේකට ගන්නවා. ඊළඟට ඊර්ෂියා නැතික්. දැන් එතකොට දෙවෙනි එකට එනකොට අත්දැකීම වැඩි. තුන්වෙනි එකට එනකොට ඊර්ෂිය තවත් අත්දැකීම වැඩි. එතකොට පොඩ්ඩක් මේ දඬ පඩි ගහලා ඇහෙදිනවා නේ. නේද? හතරවෙනි එක දුක් පීඩා නැතික් වෙනවා. ඒකත් අර විදිහටම පදම් කර ගන්න ඕනේ. ඊට පස්සේ සුවසේ ජීවත් වෙනවා හදා ගන්න ඕනේ. ඊට පස්සේ සාන්ත නිවනට සුවයට පත් ඒ ටිකත් හදා ගන්න ඕනේ. තේරුණානේ? එහෙම හදාගෙන පස්සේ ඕකට දැන් ওই ටික කරගන්න දක්ෂනේ. දක්ෂ වුණාට පස්සේ ඕක ටික හොඳට වුණාට පස්සේ මාමෙන්න. ඊට පස්සේ තමයි පටන් ගන්න තියෙන්නේ මාමෙන්න මේ පුණ්‍ය භවයේ සිටින අරාකාර කාලය මතක තියාගන්න. ඔව් විනාඩි 15 වුණා 15 පස්සේ නැගිටින්න. තව තියෙනවනේ මේ පප්පා. ඊට පස්සේ නැගිටිනකොට නතර කරගෙන නැගිටින්න බෑ. එහෙම බෑ. එහෙම බෑ. ඉවර කරා කන්නඩිය දාන්න අර ලොසු තියාගන්න. ඊට පස්සේ විනාඩි 15 ගියා භාවනා මානසිකාරය නතර කරනවා. තේරුණානේ? නතර කරලා කයින් සීපියට ඉන්නවා. ඒක අසරගෙන ඉන්න පුළුවන්. වහගෙන ඉන්න පුළුවන්. අර භාවනා මානසිකාරය ඇතෑරියා කයට සීය පිහිටවාගෙන ඉන්නවා. සෑහලුවේ. මොකද හිතන්නේ නැහැ. කයට සීය පිහිටවාගෙන නිස්සද්දව ඉන්නවා. එතකොට දැන් මෙතනින් ඇති වෙච්ච හිතේ එකඟ බවක් තියෙනවනේ විසිරින් බැහැරලා අඩු වෙලා. ඊට පස්සේ ඒක භාවනා මානසිකාරය අතහැරියා. ඊට පස්සේ කායයට සීව පිහිටගෙන මොකක්ද සී කරන්නේ නැහැ කියන එක. හිමීට ඒ විනාඩි 15කට මෛත්‍රී භාවනා මානසිකාරයත් එක්ක හිතේ කුසල් සමාධිමත් සිතක් තිබ්බනම් එකක කිරීම සමාධියත් ඒ අරමුණේ හිත තැම්පත් වීම ඒකට ටික ටික අඩු වෙන්න ගන්නවා. ඒක මේ වගේ. දැන් අපි
ඉනිමකකින් වැඩ කරන උඩට නැංගා. හරිද? නැංගට පස්සේ දැන් අපි කොහෙද ඉන්නේ? උඩ. දැන් සාමාන්‍ය විදිහට කටයුතු කරන්න මොකද කරන්න ඕනේ? බිමට බහින්න. එකපාර පුළුවන්ද? ටික ටික මේ වගේ සමාධිමත් සිතමයි තියෙන වැඩිලා තියෙන. ඒක තමයි තේරෙන්නේ නැහැ. වැඩිලා තියෙන. තේරුම් ගන්න මොකද්ද? අර විනාඩියක් භාවනා කරනකොට තප්පර 50ක් විසිරලා 10ක් විසිරුන්නේ නැහැ කියන්නේ සමාධිමත් කාලය. ඒ විදිහට විනාඩි 15ක් යනකොට විනාඩියක් විතර වෙලා නේ. විනාඩි දෙක තුනක් වෙලා. ඒක තියෙනවා හිතේ වැඩිලා. ඒක තමන්ට එකපාර අහුවෙන්නේ නැහැ. ඒක තමයි අර සමාධියෙන් නැගී සිටීමේ සමාධිය දැසියත්වා කියලා අදිස්ථාන කරලා කයද සීපියටම ඉන්නවා. එතකොට මොකද තේරෙන්නේ නැහැ. උඩකට නැග කෙනෙක් පහළට වහිනකොට දැන් තේරෙනවනේ. ඒ වගේ ෆ්ලයිට් උඩ ගිහිල්ලා පහළට ඇඟට දැනෙන්නේ නැද්ද? මේ යට කුඩු ගැලෙන්න වෙනවා. උඩට ගිහිල්ලා පහළට එනකොට දැන් මම හරි තමයි කියලා ඒ තරම් දැනෙනවා ඇඟට. ඒ වගේ මුලදී තේරෙන්නේ නැහැ. මුලදී තේරෙන්නේ නැහැ. අර වැඩුණු හිත ටික ටික පිය මට්ටමට අඩු වෙලා යනවා. එතකොට විනාඩි 15 නම් භාවනා කළේ මුල්ම අවස්ථාව නිසා විනාඩි 10ක්ව නිහඬව ඉන්න ඕනේ. හරිද? භාවනා කරන්නේ නැතුව කයට සිහි පිටවගෙන විනාඩි 10ක්ව ඉන්න ඕනේ. එතකොට භාවනා කරන්නේ නැතුව කයට සිහි පිටවලා. එතකොට අර විනාඩි 15 තුළ වැඩිච්ච සමාධිමත් සිත තියෙනවානේ. ඒක ක්‍රමානුකූලව ටික ටික අඩු වෙලා පියවන්නට එනවා. එතකොට Tamanට තේරෙනවා දැන් පියවි කියලා. ඊට පස්සේ කකුල් දෙක දිග ඇරලා මේ ඇඟිලි මෙහෙම කරලා හරි කවුරු එක්සර්සයිස් කරන්න යන්න බෑ. ඊට පස්සේ අර මොනවද කරන්න යන ගිහිල්ලා ස්පෝර්ට් කරන්න බෑ. ඊට පස්සේ අර මෙහෙම අදිනවා. ඒව කරන්න බෑ මම භාවනා කරනකොට. හරි පස්සදී කැඩෙනවා. ඇඟ කැඩෙනවා. අරකට සමාධියට හැරිච්ච කය කැඩෙනවා. ඒකනේ මම භාවනා කරන්නේ බර වැඩ කරන්නේ නෑ. එහෙම කරනවා. ඊට පස්සේ සමාධි විනාඩි 10ක් විතර පස්සේ ගියාට පස්සේ ඔන්න බහැලනවා. ඕක පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙලා මේ පුණ්‍ය භූමියේ සිටින අරාකාර සියලුම සත්‍යෝ ඊට පස්සේ බාහිර මෙත්තෝ වෙත්වා කියන එක හොඳට හිතන්න. හරි. එතකොට මේ විතක්ක ਵਿਚාරයේ මුලට මැදට අගට සිහිය තියෙනවා. විසිරෙන්න දෙන්නත් බෑ, හැකිලෙන්න දෙන්නත් බෑ. විතක්ක ਵਿਚාරයේ සිතයි කයයි සංසිඳන මැද්දේ රිද්මේ එතන තමයි තියාගන්න. මැද්ද. හරි. විසිරෙන්න දෙන්නෙත් නැතුව, හැකිලෙන්න දෙන්නෙත් නැතුව විතක්ක ਵਿਚාරේ පවත්වන්න ඕන සිතයි කයයි සංසිඳන විදිහට. විසිරෙන්න වේගෙන් කළොත්. නීවරණ නින්දමට එන්නේ අලසව ගත්තොත්. එතකොට විසිරෙන්න දෙන්නෙත් නැතුව, අලසව ගන්න දෙන්නෙත් නැතුව කොහොමද මේක කරන්නේ? මැද්ද සිතයි කයයි සංසිඳන විදිහට. අන්න ඒක කරන්නේ කොහොමද? විතක්ක ਵਿਚාරය වෛර නැත්තෝ වෙත්වා කියන ඒ විතක්ක ਵਿਚාරය මුලට මැදට අගට සිහිය දෙන්නේ. වෛර නැත්තෝ වෙත්වා කියලා ඒ තුන් තැනම සිහිය තියෙනවා නම් ආය හැකිලෙන්නේ නැහැ, විසිරෙන්නේ නැහැ. මැද්ද මේකෙන් කළොත් තමයි සිතයි කය සංසිඳෙන්නේ. එතකොට ප්‍රමුදිතාව ප්‍රීතිය පස්සද්ධිය. ඔන්නේ කය සංසිඳනවා. ආවට ගියට වෙන්නේ නැහැ. සැපේ සමාධිය. තේන්නනේ? ඊට පස්සේ මාමෙන්න මේ පුණ්‍ය භූමියේ ගෙදර ඉන්න සීල සත්‍යය වෛර නැත්තෝ විත්වා කියන ඕක ටිකක් පුරුදු කරන කාලය අදිස්ථාන කරලා. විනාඩි 15 ඇති. නේ. විනාඩි 15 ඇති. ඒකල විනාඩි 15න් දැහැලා යන්න අර සමාව ගන්නව කරන්න. ඊට පස්සේ ඒකට උපකාර ගන්න තියාගන්න. මේ එහෙම කරනකොට වෛර නැත්තෝ විත්වා කියන එක පොඩ්ඩක් පුරුදු කරන්න. ඔකට හොඳට එක්ස්පීරියන්ස් ගන්න. ඒ කියන්නේ දක්ෂ වෙන්න. ඊට පස්සේ ඊළඟ එකතු කරන්න. මොකද මෙන්න මේ පුණ්‍ය භූමියේ සිටින ගෙදරට නිවස එකක් ගෙදර සිටින සියලු මාරාකාර සත්තු තරහ නැත්තෝ විත්වා. ඒක පුරුදු කරන්න. අර විදිහට විනාඩි 15ක් විතර. ඊළඟට ඒකට තුරු වුණාට පස්සේ ඊළඟට ඒරිසියා නැත්තෝ වෙත්වා කියන ඒක පුරුදු කරන්න. ඊළඟට දුක් පීඩා නැත්තෝ වෙත්වා කියලා පුරුදු කරන්න. ඊළඟට සුවසේ ජීවත් වෙත්වා කියලා එකින් ළඟට යන්න බෑ. ළඟ තිබ්බට යන්න බෑ. හරි? එකින් විනාඩි 15න් 15ට යන්න.
එහෙම තිබ්බනම් හොඳයි. ඇයි දන්නවද? ඒක අත්දැකීම් ලැබෙනවනේ. මේ ළඟ තියෙන දැන් මේක මං කළා ඊළඟට යන්න ඕනේ කියලා ඉස්කෝලේ පන්තිලට එන්න වගේ බෑ. ඒකට අවුරුද්දක් ඉන්නුනේ. එකම කියන්න ඕනේ. ඔව්. ඇයි ඔක්කොම කුසල් අරමුණුනේ? කුසල් අරමුණු මේ ඔක්කොම ගොඩක් තිබ්බට පයින් යන්නේ බෑ. පයින් යන්නේ බෑ. ඊළඟට දුක් පීඩා සුවසේ ජීවත් ඒ ගුරු කරන්න. ඊට පස්සේ සාන්ත පස්තිත්වාල ඒ ගුරු කරන්න. දැන් ඔක්කොම ඔන්න පුරුදු වුණා. හොඳද? පුරුදු වුණාට පස්සේ දැන් මේක ගොඩක් නේ. මේක ගොඩක්. ඊට පස්සේ ඔක්කොම කුසල් ගන්නවා. මේ ඔක්කොම කුසල් අරමුණනේ හිතම තෝරා ගන්නවා ඊට පස්සේ. හිතේ මේ කැමැත්ත මේ මොකට හරි බැස ගන්නවා. නිරායාසයෙන්ම මොකට හරි බැස ගන්නවා. එතකොට අර හයම නෙමෙයි. වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා කියලා දෙකක් පුරුදු කරගන්න. දෙකම කුසල අරමුණනේ. මේ දෙකේ බලන්න මොකද වෙන්නේ කියලා. හිත තැම්පත් වෙනවද කියලා. වෛර නැත්තෝ විත්වා කියලා නේද මේම කරගෙනකොට ටික අරකට පයින්නවා. තරහ නැත්තෝ. ඒකට ඒක පුරුදු කරන්න. ඒකට දෙකකට නේ පයින්නේ. ඊට පස්සේ ඒක ටික වෙලා කෙනකොට හිතම පයින්නවා ඊළඟ වෛර නැත්තෝ අර මුලට පයින්නවා. දැන් ගොඩක් වලට පැනපෙක දැන් දෙකකට. ඊට පස්සේ වෛර නැත්තෝ විත්වා මේ ඒක සීකරගෙනකොට ටික වෙලා කෙනකොට ආය හිත විසින්ම අරමුණක් විදිහට තරහ නැත්තෝ විත්වා කියලා උන් ඒකෙන් පටන් ගන්නවා යා. එතකොට ඒක උරුදු කරන්නේ. එතකොට අපි බලෙන්ද කරන්නේ ඒක හිත විසින්මද කරන්නේ. අන්න මේ මට්ටමට ගන්නවා. එහෙම එකක් තියෙනවා. නැත්නම් බලෙන්නේ ගන්න පොඩි අයට කන්න දෙයක් දුන්නාට පස්සේ බලෙන් ගන්නම රණ්ඩු වෙන්නේ නැද්ද? කේන්තියෙන් අඬන්නේ නැද්ද? ආන් ඒ වගේ. නමුත් දැන් හිත විසින්ම තෝර ගන්නවා. දෙක පයින්නවා හෙට මෙහෙට. එතකොට ඒක ගානට වක්‍රසීල ඒ දෙක කරනවා. එහෙම කරලා අන්තිමේට මේ හිත විසින්ම ඔය එකක් තෝරා ගන්නවා. ඊට පස්සේ ඊගල ගන්න තියෙන්නේ. එතකොට එකක්. ඔක්කොම කුසල අරමුණනේ. හරිද? එකයි අරව සීකරන්න ගොඩක් සීකරලා ඔක්කොම කරන්නේ මං කී පොලින් කරන්න ඕනේ. එතකොට මෙහෙම කරන්න හිත විසින් කීපයක් තෝරා ගන්න. හයනේ සමහරවිට පහකට. ඊට පස්සේ හිතේ විසින්ම ඒක තමයි තෝරා කරන්න ඕනේ. එහෙම කරගෙන උන් තුනක් සිහි වෙනවා හිතට. හිත විසින්ම නේද ඒ තුන සිහි කරනවා. ඊට පස්සේ දෙකකට එනවා. එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙක සිහි කරනවා. ඊට පස්සේ උන් සමහරවිට වැඩිම පුරුදු කරන එකකට හිතපන්. ඊට පස්සේ එකයි. මෛත්‍රී.